හා යාළුවනේ ඉතින් අද අපි රසම රස කෑමක් හදන්න යන්නේ මේක පැණි රහයි ටිකක් නේ හොඳටම පැණි රහයි. ඉතින් ඒකට ඕන කරන මේ පැණි ටික තමයි මේ හදාගන්න යන්නේ. අපි බලමු මොකක්ද මේ කෑම එක කියලා. ඔන්න ඉතින් යාළුවනේ අපේ පැණි ටික අපේ ඕන විදියට හැදීගෙන එන ගමන් තියෙන්නේ. තව ටිකක් හදා ගන්න ඕනේ. මේක මේ හැදෙන්න දෙයක් තියෙනවා. තව ඒක අන්න ඒක හැදෙන්න ඕනේ. ඉතින් යාළුවනේ අපේ පැණි එක හරි පදමට ආවා. ඊට පස්සේ අපි මේකට හොඳට පොල් එකතු කරගන්න ඕනේ. පොල් එකතු කරලා හොඳට ඒක කලවම් කරගන්න ඕනේ පැණිත් එක්ක තියලා. ඊට පස්සේ අර පැණි අර වැඩි වගේ තියෙන ගතිය හොඳට මේව වෙනකම් අපි ලිපේ තියලා මේක බෝලයක් වගේ හදාගන්න ඉන්නේ. ෂූටි බෝල වගේ හදාගන්න පුළුවන් විදිහට ලිපේ තියලා හදාගන්න ඕනේ. යාළුවනේ මෙන්න මේ විදිහට අපි හදාගත්ත පොල් ටික ගුලි කරගන්න ඕනේ. ඔන්න ඉතින් යාළුවනේ අපි හදාගත්තු පොල් ගුලි ටික මෙන්න මෙහෙම පිටි මිශ්‍රණයක් හදලා අපි මේක පෙළේ බෙද ගන්න ඕනේ. මේකට එක එක නම් කියනවා එක එක පැතිවල. හොඳට රන්වන් පාට වෙනවා පෙළේ බෙද ගන්න ඕනේ. අපි මේක බලමු යාළුවනේ හැදිලා ඉවරනාට පස්සේ මොන වගේද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් යාළුවනේ අපි මෙච්චර වෙලා හදාගත්තේ මෙන්න මේ කෑම එක. මේකට එක එක පැතිවල එක එක නම් කියනවා. පොල් ගුලි කියලා කියනවා. ඊට පස්සේ නාරං කැවුම් කියලා කියනවා. සමහර පැතිවල පැණි උරුණ්ඩා කියලා වගේ වචනකින් කියනවා. ඉතින් මේ තියෙන්නේ අන්නේ කියන රස කැවිල්ල. ඉතින් මේකට මුං ඇට ටිකක් එකතු කරොත් එහෙම මේකට මුං ගුලි කියන්න පුළුවන්. ඊට පස්සේ අර වැලි තලප වලට වගේ හදන මිශ්‍රණය හදලා මේ විදිහට බෙදලා ගන්නවා ගොඩපර කියලා කියනවා. ඉතින් එක එක පැතිවල හැදෙන කෑම තමයි මේ. ඉතින් මේකට පොල් විතරයි දාලා තියෙන්නේ. පොළුයි පැණි. ඇත්තටම කහට කෝප්පයක් බොන්න නම් කියාපු රස කැවිල්ලක්. ඉතින් අපි කෑල්ලක් කාලා බලමු. මේ තියෙන්නේ යාළුවනේ පොල් විතරයි තියෙන්නේ. මාරම රහයි. ඉතින් ඔයාලත් මේ වගේ කෑම එකක් හදලා කහට කෝප්පයක් බොන්න. ඉතින් හරිම රසයි. ඒ වගේම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. like කරන්න, comment කරන්න. වීඩියෝ එක හොඳ නම් share කරලා අපිට support එකක් දෙන්න.